අයිබෝන් මං හිතුවා පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා මේ මෝල්ටා එන්න ඉන්න කට්ටියට මේ දැනගන්න පොඩ්ඩක් වීසා කැටගරිස් සම්බන්ධව. සාමාන්‍යයෙන් දැන් මෝල්ටා වලට එනවනම් යුරෝපියන් ෂෙනගන් රීජන් එකට එනවනම් ඕගොල්ලන් ජොබ් එකකට එනවනම් ඒ එන්න ඕන කැටගරි වීසා කැටගරි එක තමයි long term D type visa, long term D type national visa, long term D type visa. D type visa එකකින් තමයි එන්න ඕනේ. එතකොට D type visa එකකින් එනකොට ඒක ඔයාට වීසා එක ගහන්නේ දවස් 90කට ගහනවා. එතකොට ඔයාට දවස් 90 ඇතුළත මේ TRC එක ගන්න බැරි වුණා හරි මොනවා හරි යම්කිසි ડોකියුමන්ටේෂන් වල ප්‍රශ්නයක් වුණොත් ඔයාට ආපහු තව දවස් 90කට එක්ස්ටෙන්ඩ් කරන්නත් ඔයාට chance එක තියෙනවා. එතකොට ඒක තියෙන්නේ ඔයා long term D category visa එකකින් ආවොත් තමයි. ඊළඟ දේ තමයි long term D category visa එකකින් આવොත් විතරයි ඔයාට job එක ඒ කියන්නේ visa category එකේ විතරයි ඔයාට single entry permit එක මේ single work permit එක මේ හම්බෙන්නේ. එතකොට ඒකෙදි විතරයි ඔයාට job